කෙනෙක්කුට පව් කරන්න ලැජ්ජාවක් නැත්තම් එයා තමන්ටවත් මිත්‍ර නෑ. එහෙව් කෙනෙක් කොහොමද තව කෙනෙකුට මිත්‍රයෙක් වෙන්නේ? යම් ස්ත්‍රියකට පුරුෂයෙකුට පව් කරන්න ලැජ්ජාවක් නැත්තම් එයා තමන්ටම ආදරේ නෑ. ඒ නිසා ඇත්තම මිත්‍රත්වය, ඇත්තම ආදරේ ඔබ ඔබගෙන් පටන් ගන්න ඕන එක. තමන් තමන්ට ආදරේ කරන්න. තමන් තමන්ට මිත්‍ර වෙන්න. පසේ නදී කෝසල රජුරවන්ට බුදුරජාණන් වහන්සේ වදාලා උඩයට සරසට මේ ලෝකේ හාත්පස විමසා බැලුවත් බුද්ධිමත් මිනිසෙකුට නම් තමන්ටත් වඩා ආදරය කරන වෙන කෙනෙක්ව හොයාගන්න නැහැ කිව්වා. තමන් තමන්ට ආදරේ නම් පවට ලැජ්ජා වෙන්න ඕනේ. පව් කරන්න බය වෙන්න ඕනේ. යම්කිසි කෙනෙක් සිතකය වචනයෙන් පව් කර කර නම් ජීවිතය ගත කරන්නේ ඔහු තමන්ටම සතුරෙක් වගේ. ඒ බඳු කෙනෙක් ජීවිතයට ලං කරගත්තොත් භයානක හතුරෙක් ලං කරගත්තා වගේ. පව් කරන තැනැත්තා තමන්ටවත් අනුන්ටවත් ආදරණීය නෑ. පව් කරන තැනැත්තෙක් තමන්ටවත් අනුන්ටවත් මිත්‍රශීලීත් නෑ. ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය, යම්කිසි කෙනෙකුට ඔබ ඇත්තටම ආදරේ නම්, ඇත්තටම මිත්‍රශීලී නම්, ඇත්තටම හිතවත් නම් ඒ කෙනාට හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා දෙන්න. හිත පහදවාගෙන ධර්මයේ සරණ යන්න කියලා දෙන්න. හිත පහදවාගෙන ශ්‍රාවක සංඝයා සරණ යන්න කියලා දෙන්න. පවින් වැළකීලා සිල්වත් වෙන්න කියලා දෙන්න කියලා. ඒක තමයි ඇත්තම ආදරේ. ඒක තමයි ඇත්තම හිතවත්කම. ඔබ ඔබට ඇත්තටම ආදරේ නම් ඔබ තමන්ව පවින් බේරගන්න. තමන්ව අකුසලයෙන් බේරගන්න. ඔබට පුළුවන් වෙයි එතකොට ඔබ උදෙසාම ආදරය කරන්න, ඔබ උදෙසාම මිත්‍රශීලී වෙන්න. ඒ බඳු කෙනෙකුට පුළුවන් තවත් කෙනෙකුට ආදරය කරන්න, තවත් කෙනෙකුට හිතවත් වෙන්න, තවත් කෙනෙකුට මිත්‍රශීලී වෙන්න. ඒ නිසා ඇත්තම ආදරේ ඔබ අඳුනගත්තොත් ආදරේ නමින් ජීවිතේ විනාශ කරගන්නේ නැතුව ඔබ රැකගන්න ඔබට පුළුවන් වෙයි. තමන්ටත් ඇත්තටම ආදරය කරන, අනිත් අයටත් හැබෑම මිත්‍රත්වය බෙදෙන ජීවිතයක් ඇති කරගන්න ඔබට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.